kita tiga malu teman ini. Itu satu lagi. Satu lagi ini di karya baik kataran kita lagi. Hi guys, welcome to Chamat Gimani YouTube channel. ඉතින් අපි annual යන trip එක තමයි දැන් අපි මේ පටන් ගන්න තියෙන්නේ. අපි දවස් 7ක් යනවා. දවස් 7න් පළවෙනි දවස් තමයි මේ. පළවෙනි දවස් තියෙන සිරිපාදේ Chamat Gimani YouTube channel එකත් එක්ක දිගටම ඉන්න. Hi guys, කොහමද? ඉතින් මම පොඩි ad එකක් දාලාම vlog එක පටන් ගත්තා. මේක දවස් 7ක trip එකක්. ඉතින් උදේ පාන්දරම අපේ ගමේ පන්සලට අපි හැමෝම වෙනුවෙන් මගේ තාත්තා පඬුරක් පූජා කළා. ඊට පස්සේ ඉතින් අපි ගියේ මාබෝලෙට. මාබෝලෙන් අපේ එකසින්ල කට්ටියක්ව ගන්න තිබ්බා. ඉතින් ඒගොල්ලවත් අරගෙන අපි යද්දී තමයි අපේ එකසින් ඇයට කඩවතේදී මතක් වුණේ ඒගොල්ලන්ට ඕන කරන ඉතින් අත්‍යවශ්‍යම පානය ඒගොල්ලෝ ගෙදර දාලා ඇවිල්ලා කියලා. ඔන්න ඉතින් ඒක තමයි ඔතනදී වෙන්නේ. මම කියන්නේ මට කියන්න තියෙන්නේ මගේ දතේ අමාරුව තමයි මේ ඔක්කොම මුල. චාරගේ මුදුම සතුටක් තියෙනවා. යට ඇඳුම් දාලා වට වඩා ප්ලේන් ටී. මොනවයි කියපන් ඉතින්. ගොඩාක් සතුට වැඩි වෙන්නේ ටිකාරයා බෑග් එකක් තරම් ගෙදර ගියා. ඔව් අපි ඇත්තටම මතක් කරන්න ඕනේ අපි ඒක යූස් කරන්නේ ඇවිල්ලා ශ්‍රීපාදෙන් පස්සේ දවසේ ඉඳලා. ඔව් ඉතින් ඔයගොල්ලෝ මේ දැන් දකින්නේ ඇවිල්ලා නෝටන් ඩෑම් කියලා ඒ ඇටන් පැත්තේ තියෙන ඇත්තටම ඩෑම් එකක්. ඒක මාරම ලස්සන ඩෑම් එකක්. ඉතින් ඒකට අපි ඉස්සෙල්ලාම ගියා. අපි ඒකේ ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි අපි ඉස්සෙල්ලාම නවතින දික්කෝයේ තියෙන නවතින තැනට ගියේ. ඉතින් එතනින් තමයි අපි ඇඳුම් මාරු කරලා ශ්‍රීපාද යන්න ලෑස්ති වුණේ. ඔන්න ඊට පස්සේ ඉතින් ඩ්‍රයිවර් අංකල් ඉතින් අපි ඇඳගෙන කරගෙන ඔක්කොම ආවෙන් පස්සේ අපෙන් පොඩි ආතල්ලයක් ගත්ත බස් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද ඒකත් අපි ස්ටාර්ට් කරගෙන ශ්‍රීපාද යන්න ලෑස්ති වුණා. ඔව් දික්කෝයේ ඉඳලා නල්ල තනියෙත් තියෙන පාර තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඇත්තටම මාරම ලස්සන පැත්තක්. ආයිමත් කඳුකරේ කියන්නේ අපේ ලංකාවේ මාරම ලස්සන පැත්තක්. ඉතින් අපි යන්න ආසම තැන තමයි කඳුකර ප්‍රදේශය කියන්නේ. ඉතින් අපි ඒක පාස් කරගෙන ගියාන් පස්සේ කොහොමද අපි ශ්‍රීපාදයට ආවා. ඉතින් අපි ශ්‍රීපාදයට ආවෙන් පස්සේ අපි බොරුවට ඉතින් දන්නේ නැතිද අපේ පොඩි සීන් එකක් දැම්මා. පොඩි සීන් එකක් දාලා ඊට පස්සේ සෙට් එක වොන්න ওই විදියට තමයි බස් එකෙන් බැස්සේ. ඕන අන්තිමට බයිනවා අපේ නළුවා. ඔය ඉන්නේ කුසල්. ඊට පස්සේ ඉතින් සෙට් එකම ගියා ලස්සන ෆොටෝ එකක් ගාගන්න. ගාලා ඊට පස්සේ ඉතින් අපි පටන් ගත්තා ශ්‍රීපාදේ නගින්න. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැකගනු මැයි. Alright guys, ඉතින් දැන් මම අපේ යාළුවෝ ටික වඳිනවා දෙන්න. Okay? හරි. නෙළුස කුසල්. Hi කියන්නේ. පොඩි දාඩිය එවන්. Hi කියන්නේ. hi. සාව. නෙළුස කුසල්ගේ නංගි. Hi කියන්න කටින්. Hi. ඊළඟට ක්‍රිෂෝ. Hi. hi බෝන්. සාන්න ඉන්නවා. hi වයිෆත් අඳුන දෙන්න ඕම. Hi. දෙන්නේ ටානියා. Hi. Hi. අපේ බ්ලොගර් ඉන්නවා. right. මේ ඉන්න අපේ නංගි. නංගි hi. යෝ. ඊට පස්සේ ඉන්නවා සෙව්වන් දෙයක් යන නංගි තාදුෂි. hi. hi right. ඊට පස්සේ කාද මිස්සුනේ කයාන් කයාන් පේන්නේ නැහැ නේ. මේ කම නෑ. අපි උඩට ගිහලා කමු අයියේ. උඩ right. ප්‍රියන් මාලක මුතුකුඩ මාල බලෙන් අජු බලෙන් එක්කන් ආවේ සිරිපාදේ වඳින්න යන් කියලා. අන්තිමට මුතුකුඩේකුත් ආවා කියන්නේ. හැම වර්ගෙම තියෙනවා. රුපියල් 100ට ඕනේ නම කියලා කිව්වොත් ඩිස්කවුන්ට් දානවා. රුපියල් 10ක්. guys අපි තව එක්කෙනෙක් ඉන්න යවත් අඳුන දෙන්න. bro කයන් bro say hi. hi මෙයා තමයි අපේ TikTok තාරුව. එහෙම ගන්නෑ මම TikTok කරන්නේ. guys ඔයගොල්ලෝ මේ දකින්නේ අපි annually හැම පාරම ශ්‍රීපාදයේදී අපි බිස්කට් බෙදනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ දකින්නේ මේ අපි බිස්කට් බෙදන එක. ඉතින් අපි හැම පාරම ශ්‍රීපාදේ කරුණා කරන්නේ උදේට. ඉතින් උදේට අපි නැගිටී ලොකු පිරිසක් කුඩ මළුවේ ඉඳලා ශ්‍රීපා කරුණා කරලා පල්ලෙහාට එනවා. ඉතින් අපි කරුණා කරලා එන අයට බිස්කට් බෙදන එක තමයි අපි මෙතනදී කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් නම් ඒ විදිහට මොනවාම හරි දෙයක් බෙදන්න. ඉතින් ඒක ලොකු දෙයක් ඇටියට අපි දකිනවා. සමනොල මහසෑයයි ඉරන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් හිත්වල සුවයයි
අපේ නංගිට ඉතින් වීඩියෝ එකක් ගන්න උවමනා වෙලා ඉතින් මට කිව්වා අයියේ පොඩ්ඩක් ඇවිදින්න මම වීඩියෝ එකක් ගන්නම් කියලා. ඉතින් මාත් ඉතින් පොඩි ඇඩ් එකක් දාගෙන ඉතින් ඇවිත්තා. පළවෙනි වතාවට සිරිපාදය එන්නේ කොල්ලා. මොකද ඉතින් ඔයාලට දැන් තියෙන එක්ස්පීරියන්ස් එක. බිස්කට් කන්න හිතලා. මොකද කියන්න තියෙනවද? මම ගොඩක් කියන්න කැමති කකුල් රිදෙනවා. එද්දි ගෑස් එකක් අරන් ආන 2000ක් හම්බෙන්න තිබ්බා. ගේම් දෙන්නේ ඔයාගේ අනුග්‍රහකත්වය කවුද? බොරු කිව්වේ. අනුග්‍රහකත්වය. මංචි. මංචි අපේ අපි මංචි. ඔව් ඒ ඇත්තටම මේ හිටිය අපේ කුසල්ගේ යාළුවෙක්. එයා පළවෙනි වතාවක් තමයි ඉතින් සිරිපාදේ කරුණා කරන්නේ. ඉතින් එයා ඇත්තටම දන්නේ කටවද්ද ගන්න හොඳ නැහැ කියන වචනේ ගැන ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් එයා කියන දේවල් වල ඉතින් ඇත්තටම ඒකට අපි සමාව ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ සෙට් එක බොලොට ඉතින් වීඩියෝ එකක් ගන්නම් කියලා බොලොට කයියක් දාගෙන ඉන්න එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඇත්තටම මාර ෆන් සෙට් එකක්. ඔව් මට මෙතනදී කියන්න ඕන උනේ ඉතින් ශ්‍රීපා කරුණා කරන සියලුම දෙනාට සුදු ඇතින් සැරසිලා ආවනම් මාරම ලස්සනයි කියන එක තමයි කියන්න ඕන උනේ. ඒ වගේම තමයි ඔවුන් ගේන පොලිතින් ඒ වගේම කුණු කසල වගේ දේවල් ඔවුන්ම වැර කරනවා නම් ඒක ඇත්තටම ශ්‍රීපා කරුණා කරන අයට සහ ශ්‍රීපාද ගමන් මාර්ගයට මාර ලස්සනක්. ඉතින් මම මේක හැමෝගෙම ඉල්ලන්න ඕනේ. ඔව් ඉතින් ඉස්සෙල්ලා කිව්වත් වගේ පළවෙනි සැරේ තමයි අපේ කිෂෝ සිරිපාද කරුණා කරන්නේ. ඉතින් පොඩි ජනවාරි කියමනක් තියෙනවා සීත කඟුලේ මූණ ටිකක් හොදගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මෙතනදී කරන්නේ. ඉතින් එතනදී අපි පොඩි වීලෝක් කරා ඔළුවත් එමා ගන්න ඕනේ කියලා. ඉතින් මේ මෝඩ ළමයා ඒකත් කරා. මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැක ගනුමයි සමනුල මහසෑයයි කෙලෙස් කසල මල බිස්කට් බෙදුවට වඩා අපේ කට්ටිය කරේ ඉතින් අන්තිමට ඔන්න ඔය දේ තමයි. ඉතින් කියලා වැඩක් නැහැ අපේ කට්ටිය ගැන. කෑමනම් කොහෙද අපේ කට්ටිය එතන. ඔව් ඊට පස්සේ අපේ නඩේ ගුරා ඔෆිෂියලි අපේ කෝඩු ළමයව නඩේට බාරගත්තා. ඒක තමයි මෙතනදී උනේ. කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණා. ඔව් ඊට පස්සේ අපි ඉන්දිකටු පාන ළඟදී තේ එකක් බොන්න නැවතුණා. තානියක්ක වැඩි කිරීම 198 වගේ දාලා සම්මානය කියලා දාලා සෙව් දාන්න ඕනේ. සෙව් පොම් මේව කරගන්න මේක ඔක්කොම කරේ. පොම් මුණා කියන්නේ ඉවරයි. අපි මේ අපි ඔට්මයිලක් ගත්තා. ගයිස් ඉතින් අපි ඉන්දිකටු පාන ළඟදී නෙස්කැෆේ එකයි මේගොල්ලෝ ඔට්මයිල එකයි ගත්තා. ඔට්මයිල එක අපි ආවෝ. වැරදිලා මයිලෝ ටිකක් වැටුණා. උණු වතුරක් ගත්තා වැරදිලා මයිලෝ ටිකක් වැටුණා. ඔව් අපිට නම් මැෂින් එකේ තියෙන නෙස්කැෆේ නිසා අපිට ෂේප් මෙයා තමයි ආසාවෙන්ම ඔට්මයිලෝ ගත්තේ. ඔට්මයිලෝ එක දෝලි දෙක ආයි ටික්ටොක් ආයි ඔව් ඒවලේ ඔට්මයිලෝ ෆෑස්ලා මට බෑ කිව්වා තමයි මුලන් යනවා අදගෙන යන්න තියෙනවා. හරි හරි මේ මං සිරාලානේ මං දැන් යන්න කුටි පත්තු කරනවා. මේක අතනින් අවුලලා මේක කොන්න දින තරගලා නෝල ඉවර නෑ උඩට අරන් යන්න තියෙනවා. ඕකෙන් අරන් යන්න තියෙනවා. මම හරිහින්ද තමයි අතට දුන්නේ. ඉදි කට්ට අරගෙන ගහගෙන යන්න ඕක මොකට තියලෙන්න බුදු වෙන කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල. ගයිස් ඉතින් අපි ඇඩන් පාරෙන් තමයි ආවේ. කියන්නේ නල්ලතන්නින් තමයි නැග්ගේ. ඉතින් නල්ලතන්නින් ඇවිල්ලා අපි පාර වෙනස් කරා ඉන්දිකටු පානෙන්. අපි ඒක ගැන අදේට මාමු අපේ කවුද චානකේ මේ පාර ගැන මොකද
මොකද්ද කියන්නේ? මේ පාර රත්නපුරා පාර. රත්නපුරා පාරට සම්බන්ධ වෙන පාර. ගයිස් මේ පාර මාරම ලස්සන පාරක්. මොකද මේ පාර තියෙන්නේ ඇවිල්ලා ඇටන් පාරේ ඇවිල්ලා ඇටන් පාරෙන් ඉදිකටු පානෙන් රත්නපුරා පාර දාපම තමයි මේ පාර අපිට හම්බ වෙන්නේ. පොඩි කැලෑවක් මදින් තමයි යන්න තියෙන්නේ. ලස්සන පාරක්. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ වගේ පාරකින් සේපාදේ නගින්න. මොකද මාරම ලස්සන පාරක්. ආයමත් කියන්න වචන නැහැ. ඊට පස්සේ ඉතින් අපි පොඩි ට්‍රෙන්ඩ් එකකටත් එක්ක වීඩියෝස් 3ක් කරා. ඉතින් ඒ වීඩියෝස් 3 තමයි මේ තියෙන්නේ. ගෙනාදයක් වෙතොත් කෙලස් අකුසල් හැර තබා යන්න පාමහස බිමනි සරු කර මන්නා හිතින් දේවී සම්බුදු සිරිපා මුල වැටි වඳිමු ලොකිලිටි කර පිම්බිම සමනොල සුරකිමු සමනොල Surakimu samanona ගයිස් මෙන්න මෙතනදී තමයි රත්නපුරා පාරට මෙන්න මේ පාර සම්බන්ධ වෙන්නේ. Badan pawa pirisidu kar සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කරගෙ අපි එක්ස්පීරියන්ස් එක ගමු කට්ටියක දැන් මෙතන ඉන්න සෙට් එක උඩ නැගලා තියෙන සෙට් එකේ හරි ඔහොම දෙන්න කියන්න එක්ස්පීරියන්ස් එක ගොඩක් හොඳයි මේ හතරවෙනි පාර ආවේ හොඳයි ගොඩක් හොඳයි අපේ චුට්ටක් කොමින් අපේ කෝඩු කියන්නේ 12 වෙනි පාර ආවේ මම ගොඩක් කැමතියි මේකට තාමත් සතුටින් තමයි මේකට එන්නේ. අපේ අම්මලා යද්දී එනවා, යාළුවෝ යද්දී එනවා, ඉස්කෝලෙන් යද්දී එනවා, කැම්පස් එකෙන් යද්දී එනවා. ඔයාගේ දකුණු අත චුට්ටක් පෙන්නන්න. රයිට්. ආර මොකද කියන්නේ? ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම හිතන්නේ මම මේ ආවේ 8 වෙනි පාරට. ඉතින් ගොඩක් සතුටුයි මම. කේෂන් ආයි මම මේ ආවේ 9921 වෙනි වතාවට. මට දැන් පාව එකක් ඇවිල්ලා තියෙනවා 3 දිනක්. දැක්කනේ. සීතලයි සීතලයි ඉතාමත්ම සීතලයි තම්පානේ ලොවෙන් මුතුන් වන්දනාව යනනා කාලේ නොයන් කිලිටි කර පින්බිම මේ සිරිපාවාරි අසිරි සුරකිමු සමලොන අසිරි සුරකිමු සමනොල